සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාවේ ඔස්කා කෙයාරින් වීඩියෝ එකක්. ඔස්කාලාගේ overview එක, tank decoration, filtration system, tank mates ලා සහ varieties ගැන කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔස්කා ගැන විශ්ලේෂණය කරොත් මෙයාලව මුලින්ම හම්බෙන්නේ දකුණු අප්‍රිකාවේ ඇමසන් ගංගා ආශ්‍රිත වලින්. මෙයාලගේ විද්‍යාත්මක නාමය තමයි ඇස්ට්‍රොනෝටස් ඔකෙලාටස්. මෙයාව අයත් වන්නේ සික්ලිඩ් ෆැමිලි එකට. ඔස්කා කියන නමේ තේරුම ගත්තොත් දෙවියන්ගේ හෙල්ල. මෙයාට ඒ නම හොඳට ගැලපෙනවා. මොකද මෙයාට ගොදුරක් දැක්කොත් හරි, ට්‍රෙඩ් එකක් දැනුනොත් හරි ප්‍රතිචාර ඉක්මනින් දක්වනවා. වැදගත්ම දේ තමයි මේගොල්ලෝ හරිම බුද්ධිමත් මාළු జాතියක්. ටැන්ක් ඩෙකරේෂන් ගැන කතා කරොත් අපිට මෙයාගේ ටැන්ක් එකේ බොටම් එකට මෘදු වැලි පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔස්කා කියන්නේ කලාකාරී මාළුවෙක්. නැත්තම් එයා බොටම් විදිහට ටැන්ක් එක තියන්න පුළුවන්. උල් තියුණු දේවල් තිබ්බොත් එයාලා තුවාල කරගන්න ඉඩ ගොඩාක් තියෙනවා. ලයිටින් ගැන කතා කරොත් මෙයාලා ලයිට් එකක් ඕනේ නැහැ. මොකද තියෙනවා නම් මෙයා ලෝ ලයිට් ඉන්න කැමති මාළුවෙක්. මෙයා ප්‍රමාණයෙන් විශාල වන මාළුවෙක්. අනික මෙයාට ගොඩක් කෑම අවශ්‍ය වෙනවා. ගොඩක් කනවා කියන්නේ මෙයා පිට කරන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළයි. ඒ නිසා මේගොල්ලෝගේ ටැංක් එකට ගැලපෙන්නේ පවර්ෆුල් බයෝ ෆිල්ටර් එකක් තමයි. නැත්තම් කැනිස්ටර් ෆිල්ටර් එකක් හොඳයි. අනික මේගොල්ලෝගේ වෝටර් කන්ඩිෂන් එක ගැන කතා කරොත් මේගොල්ලෝගේ උෂ්ණත්වය තියෙන්න ඕනේ සෙල්සියස් අංශක 23ත් 27ත් අතර. pH වැලියු එක ගැන කතා කරොත් pH එක තියෙන්න ඕනේ 6ත් 8ක් අතර ප්‍රමාණයක ජීවත් වෙන්න පුළුවන් මේගොල්ලොන්ට. මේ සාධක දෙක අපිට හොඳින් ගලප ගන්න පුළුවන් හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් තිබ්බොත්. මේගොල්ලන්ගේ ෆීඩින් ප්‍රොසෙස් එක ගැන කතා කරොත් මේගොල්ලෝ සර්වභක්ෂක මාළු జాතියක්. ඒක නිසා මේගොල්ලන්ට පැලට්ස් වර්ග දෙන්න පුළුවන්. බ්‍රෑන්ඩ් එකක් වශයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ හිකාරි කියන බ්‍රෑන්ඩ් එක. පුළුවන් නම් ඊට අමතරව එලෙවල් වර්ගයක් දෙන්න පුළුවන්. ලයිව් ෆීඩින් ගැන කතා කරොත් ලයිව් ෆීඩින් කැටගරි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සජීවී සතුන්. ඒ කියන්නේ බ්ලඩ් වර්ම්, ඩැෆ්නියා, බ්‍රයින් ෂිප් වගේ. දෙවෙනි එක තමයි සජීවී සතුන්ගේ අජීවී කොටස්. ඒකට අයිති වෙන්නේ සාලය, කුකුල් මස් වගේ. අපි ළඟට බලමු ඔස්කා varieties මොනවද කියලා. ටැන්ක් මේට්ස් ලා ගැන කතා කරොත් පොඩි මාළු මෙයත් එක්ක කොහොමදවත් හදන්න බෑ. හැබැයි මම මේ දාන ලිස්ට් එකේ ඉන්න ඕනම මාළුවෙක් එක්ක මෙයාව හදන්න පුළුවන්. 1 කොන්නට් සික්ලි, 2 ක්ලෝන් නයිෆ් ෆිෂ්, 3 ජයන්ට් ගුරාමි, 4 බයිචර් ෆිෂ්, 5 ග්‍රීන් ටෙරර්, 6 කෝයි ෆිෂ්. ඔස්කාත් එක්ක මේ ටැන්ක් මේට්ස් ලා හදනවා නම් අඩුම තරමේ අඩි 3කවත් ටැන්ක් ස්පේස් එකක් තියෙන්න ඕනේ. නැත්තම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම set වෙලා ඉන්න.